ಐತಿಹಾಸಿಕ ಸೀತಾಕಪುರ ಶ್ರೀ ಸುಧರ್ಮಾರಾಮ විද්‍යායතන පිරිවෙන් විහාරස්ථ සීතාවකපුර එක්සත් බෞද්ධ සංගමය මගින් වාර්ෂික වශයෙන් නගර මැදේ වෙසක් පුර පරතොටුලක් පොහොය දිනය නිමිති කරගෙන මෙම තොරණ ඉදි කරගෙන යනු ලබනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මෙයට වසර 3මාරකට මත්තෙන් අපවත්ී වදාළ සීතාවකපුර ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති කොළඹ මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ මහෝපාධ්‍යාය දුරන්දර අති පූජනීය ගරු කටයුතු වේරහැර අරියවන්ත නායක හාමුදුරන් වහන්සේ වැඩ සිටින වකවානුවේදී මේ තොරණ ඉදිකිරීමේ කාර්යයන් මේට වසර ගණනාවකට මත්තෙන් ආරම්භ කරන්නට යෙදුනේ. අපේ අපවත් වෙච්ච නායක හාමුදුරන් වහන්සේට ලොකු ඕනකමක් තිබුණා, අවශ්‍යතාවයක් තිබුණා. ඓතිහාසික පුරවරය වෙසක් පුර 15 පොහෝ දින වකවානු තුලදී බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයට මේ පිළිවෙලට තොරණක් ඉදි කරන්නට නායක හාමුදුරන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ඒ කාර්ය පුරා වසර ගණනාවක් අඛණ්ඩව සිද්ධ කරන්නට යෙදුණා. නායක හාමුදුරන් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව සීතාවකපුර එක්සත් බෞද්ධ සංගමය එම කාර්ය කරට අරගෙන අඛණ්ඩව මේ පුරවරය තුල ඒ වෙසක් තොරණ ඉදිකිරීම කටයුතු ඉෂ්ට කරගෙන යනු ලබනවා. ඒ අනුව මේ වසරේදී 19 වන වරටයි මේ තොරණ ඉදි කරලා ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන්නේ. එම කාර්ය සම්බන්ධව ප්‍රදේශයේ බෞද්ධ ජනතාව පමණක් නෙමෙයි බෞද්ධ අබෞද්ධ සිංහල නොවන ඇත්තන්ගේ මෙන්ම කිසිම ආගමික ભેදයකින් තොරව ලොකුඩා සියලුම ඇත්තන්ගේ පූර්ණ දායකත්වය සහයෝගය ලැබෙන බව පුණ්‍යානුමෝදනාත්මක සිහිපත් කරන්නට ඕන. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම සීතාවකපුර එක්සත් බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලය විසින් ඒ විශාල කාර්ය කරට අරගෙන විනිවිද භාවයෙන් යුක්තව ඉෂ්ට කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ තොරන් රාජ්‍ය වාර්ෂික වශයෙන් ඉදිකිරීමට හැකියාව ලැබිලා තිබෙනවා. විශේෂම සඳහන් කරන්නට ඕන සෑම තොරණක් අවසානයේදී හැමෝටම පිළිගත හැකි අයවැය ලේඛනයක් නිලධාරී මණ්ඩලය විසින් නිකුත් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ කරගෙන යන බැරෑරුම් කටයුත්ත බොහොම සැහැල්ලුවෙන් කරගෙන යාමට පිණිස සියලුම ඇත්තන්ගේ පූර්ණ ආශිර්වාදය ඒ වගේම පූර්ණ කැපවීම ලැබෙන බව බොහොමත්ම සන්තෝෂයෙන් යුක්තව සිහිපත් කරන්නට ඕන. මේ වසරේ ඉදි කරන්නේ උන්මා දන්ති ජාතක කතා පුවත ඇතුළත් තොරණයි. අපි බලාපොරොත්තු වෙනවා වෙසක් පුර 15 පොහෝ දිනය වන 30 වෙනිදා දින සිට ජුනි මාස 3 වෙනිදා දින දක්වා පුරා දින 5ක්ම මේ තොරන් රාජ්‍ය ප්‍රදර්ශනය කිරීමට ඒ කාර්ය සඳහා සීතාවකපුර එක්සත් බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලය බොහොම කැපවීමකින් කටයුතු කරන බවත් සිහිපත් කරන්නට ඕන.
අඩි 60කට ආසන්න උසක් ඒ වගේම විදුලි බුබුලු 1,50,000කට ආසන්න ප්‍රමාණයක් තියෙන ඉතා විශාල තොරණක් අපි මෙවර ඉදි කරනවා. ඒ වගේම මෙම තොරණ සංගීතය සහ පිටපත ප්‍රවීණ තොරණ කතා පිටපත් රචක තිලක් රෝහණ මහතා විසින්, ඒ වගේම චිත්‍ර ශිල්පී ප්‍රවීණ අජිත් කුමාර මහතා, විදුලි නිර්මාණය ප්‍රවීණ විදුලි තාක්ෂණවේදී සුසන්ත පියල් මහතා, ඒ වගේම පටිගත කිරීම විශාරද හර්ෂ ප්‍රභාත් ස්ටුඩියෝ, ගායනය විශාරද හර්ෂ ප්‍රභාත් සමග දෙව්මි චරිත්මා ගුරුගේ යන මහත්ම මහත්මිය විසින් සිදු කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා සීතාවකපුර අවිස්සාවෙල්ල නගරයට එන්න මෙම වෙසක් පුර 15ක පොහොය දින සිට ජූනි මාස 3 වෙනිදා දක්වා දින 5ක් ප්‍රදර්ශනය කරන මෙම දැවැන්ත තොරණ නැරඹීම සඳහා මේ ඓතිහාසික පුරවරය ආලෝකමත් කරන මෙම නිර්මාණය ඉදිරියේදී අනාගතයේදී එන වසරේදී නිර්මාණය කිරීම සඳහා සීතාවකපුර සියලුම ජනතාවට අප එක්සත් බෞද්ධ සංගමය සමග අප විහාරස්ථානයේ සමග එක්වන මෙන් ආයාචනා කරමින් ආරාධනා කරමින් අපි සියලු දෙනාට ආරාධනා කරනවා මෙම තොරණ නැරඹීම සඳහා අවිස්සාවෙල්ල සීතාවකපුරවරයට පැමිණෙන ලෙසට. නිලධාරි මණ්ඩලයේ විදිහට අපේ ගරු කටයුතු ප්‍රධාන අනුශාසක ගරුතර දේවාලයේම සුමංගල හිමිපාණන්, ඒ වගේම ගරු සභාපති විදිහට කේ සරත් කුමාර මහතා, ගරු ලේකම් චරිත් රණතුංග, ගරු භාණ්ඩාගාරික සදුන් චමින්ද මනම්පේරි මහතා, ගරු උපසභාපති සිරන්ත දුනුසිංහ මහතා, ගරු උපලේකම් එම්.ඒ. පද්මසිරි මඩගම්මන මහතා, ප්‍රධාන සංවිධායක ජයන්තද සිල්ල මහතා, සම්බන්ධීකරණයේ කිවිපති කරුණාරත්න අරන්දර මහතා, ඒ වගේම ගණන් පරීක්ෂක වශයෙන් PPU රාජරත්න මහතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා මෙම තොරණ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා. ඒ සහිතු හපිතා නරසිහෝ ගච්ඡති